එහි පස්සිකෝ එන්න ධර්මය දකින්න බඹසුර නරන් සනහලෝ දයාවෙනි ආලෝකයක් ගන අඳුරට උදා උනි දෙවියන් පවා ආයුගලත් ඕවා මිනි පායුග වඳින් නිමි සම්බුදු රජානිනි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උත්ථානේන අප්පමාදේන සංයමේන දමේනච දීපං කෛරාත මේධාවී යං ඕඝෝ නාභිකීරති වාසනාවන්ත සත්පුරුෂ පින්තුනි හැම දිනාටම පින්බර උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී සුපුරුදු පරිදි ඔබ අප මුණ ගැසෙන්නේ එහි පස්සිකෝ සඳහන් වැඩසටහන තුලින් දහම් කරුණු ටිකක් සාකච්ඡා කරන්නයි. අද දවසේදීත් ඔබට මේ හිමිදිරි උදෑසන දවස ආරම්භයේදීම සුවපත් මනසක් ඇති කරගන්න තමන්ට මුළු දවසම නිරවුල් ඊටාම වාසනාවන්ත දවසක් බවට පත් කර ගැනීම සඳහා මේ ධර්මය උපකාරයක්ම වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මය අපිට මේ ජීවිතයට එකතු කරගත්තාම බොහෝම සරල සැහැල්ලු සුවපත් ජීවිතයක් ඇති කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් පාසල් දරුවන් උනත් වැඩිහිටි හැමෝටමත් මේ කියන ධර්මය බොහෝම උපකාර වෙනවා ඔබේ ජීවිත සාර්ථක කරගන්න. ඉතින් අද උදෑසන උනත් පාසල් දරුවන් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. වැඩිහිටි අම්මලා තාත්තලා මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. ඉතින් අපි ඇත්තටම ජීවිතය කුඩා අවදී හරීම හොඳින් ගත කළොත් පමණයි හොඳ පරිසරයක් තුළ අපේ ජීවිතය ගත කළොත් පමණයි අපට සාර්ථක වූ අනාගතයක් අපට දකින්න තියෙන්නේ. ළමයි ගත්තහම අද ගොඩාක් වෙලාවට සමාජයේ අපට දකින්නට තියෙනවා පන්ති කාමරවල අපට ඉගෙනවීම් කටයුතු සිද්ධ කරනකොට ගුරු භවතුන්ට දකින්න ලැබෙනවා හරීම කලහකාරී දරුවන් බොහොම නොසන්සුන්කාරී දරුවන් සමස්ත පාසල් පද්ධතියම අරගෙන බලනකොට මේ ස්වභාවය දකින්න තියෙනවානේ. ඒ වගේම මේ පාසල් අධ්‍යාපනයෙන් බැහැර වෙලා ඊ타ත්ම දක්ෂ දරුවන් වශයෙන් විශ්වවිද්‍යාලවලට දරුවෝ ඇතුළත් වෙන්නේ. ඒ අය හරීම දක්ෂ දරුවන් වශයෙන් මේ සමාජයට ඊට විශාල මෙහෙවරක් කරන්න පුළුවන් වෙන දරුවන්. ඉතින් මේ විදිහට ඒ උසස් අධ්‍යාපනයට ඇතුළත් වෙන දරුවන් ගත්තත් ඒ අය තුලත් මේ නොසන්සුන්කාරී තත්ත්වයේ පවතිනවා. ඒ අයට ජීවිත අවබෝධය මේ ජීවිතයේ ප්‍රායෝගික ආකාරයෙන් කටයුතු කරන පිළිවෙල බොහෝ වේලාවට
තමන්ට හරියටම ජීවිතයට එකතු වෙලා නැහැ. ජීවිතයේ ඒ ප්‍රායෝගික පැතිකඩ තමන්ට ගොඩ නැගිලා නැහැ. ඉතින් මේ බව අපට ප්‍රශ්නයක් වශයෙන් දකින්නට පුළුවන්කම තියෙනවා. ඒක ඊටාම බරපතල ගැටලුවක්. ඒ නිසා මේ පන්ති කාමරවල දරුවන් වශයෙන් ඉගෙන ගන්න දරුවන් තුල මේ පවතින නොසන්සුන්කාරී වාතාවරණයක් ඇයි මෙහෙම ඇති වෙන්නේ? ඉතින් ඇතැම් වෙලාවට ගත්තහම තවත් කෙනෙකුට යම්කිසි පීඩාකාරී තත්වයක් අත් කරලා දීලා අපහසුතාවයට පත් කරලා හිංසනයට පීඩාකාරී තත්වයට පත් කරලා හරිම සතුටින් hina වෙනවා. ඒ අය හරිම තෘප්තියක් ලබනවා. ඒ වගේම දකින්න තියෙනවා එහෙම පීඩාකාරී තත්වයෙන් තමන් ඉන්නවා නම් ඒගොල්ලෝ හිතනවා ඇයි මම විතරක් මෙහෙම පීඩාවෙන් ඉන්නේ අනිත් අය විතරක් ඇයි සැහැල්ලුවෙන් ඉන්නේ කියලා සතුටින් ඉන්නේ කියලා හිතලා එයාට ඊර්ෂ්‍යා කරනවා. ඉතින් ඒක තමයි ඒ වගේ තත්වයක් ඇති වෙන්න හේතු වෙන්නේ. ඉතින් මේ බව සොයාගෙන ගියාම ගොඩාක් වෙලාවට අද වත්මන් සමාජය තුළ ඒ උසස් අධ්‍යාපනය ලබන්න යන දරුවන්ට හරීම අනාරක්ෂිත පරිසරයක් ඇති වෙලා තියෙනවා. ඒ වද හිංසනයන් දරා ගන්න බැරුව ඇතැම් දරුවෝ සියදිවි නසාගත් ඛේදවාචකයන් පවා මේ පසුගිය අතීතයේ පුරාම අද දක්වා අපට අහන දකින්න ලැබිලා තියෙනවා. ඉතින් පින්නතුනි ඇත්තටම මේ తত্ত্বය බරපතල සමාජ ගැටලුවක්. ඉතින් ඒ නිසා අපි දරුවන් වශයෙන් දරුවන්ට ඉගැන්විය යුතු පිළිවෙල හරියට උගන්වලා නැද්ද? ඔවුන් තුල මේ ಗುಣධර්ම වැඩෙන සමාජ පරිසරයක් තුල ඔවුන් ඒ ಗುಣධර්ම හුරුවක් පුහුණුවක් සිද්ධ කළ නැද්ද කියන එක ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඉතින් බලන්න පින්නතුනි අපි ගත්තාම ගොඩාක් වෙලාවට මේ වගේ දරුවන් ඔවුන්ගේ පෞල් පරිසරය අරන් බලනකොට ඒ පෞල් පරිසරයේ මොකක් හරි ගැටලුවක් තියෙනවා. දැන් ඇත්තටම සරලව ගත්තාම පසුගිය වකවානුව තුළ ඒ එක්තරා විශ්වවිද්‍යාලයක දරුවෙක් ඒ Tamanට ලැබුණු හිංසනය විඳ දරා ගන්නට බැරුව සියදි විනාසා ගත්තා. ඉතින් ඒ වගේ මේ පීඩාවට පත් කරපු දරුවෝ එක පැත්තක ඉන්නවා. ඉතින් මේ පීඩාවට පත් කරපු ඒ නොසන්සුන්කාරී දරුවන් ගත්තාම ඇත්තටම ඔවුන්ගේ අම්මා තාත්තා පිළිබඳව කල්පනා කරනකොට ඒ අය අසමගීතාවයෙන් ගත කරන පෞල් පරිසරයක් මේ දරුවන්ට මුණ ගැහිලා තියෙනවා. ඒ වගේම බොහෝම ගැටුම්කාරී තත්වයන් කුඩා අවදියේ පටන්ම මේ දරුවට උත්තේජනය වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම බලන්න පින්නතුනි මේ වගේ අත්දැකීම් වලට භාජනය වෙන දරුවෙක් ඒ වයස්ගත වෙනකොට තරුණ අවදියටපත් වෙනකොට ඒ තමන් ලද හැඟීම් දැනීම් තමයි තමන් ඒ විදිහට ඒ අකටයුතුකම් තුලින් පිට කරන්නේ. ඉතින් ඒ නිසා ඒ බව හොඳට වැඩිහිටියන් වශයෙන් අපි සිතට ගන්නට ඕනෑ කරනවා. ඇත්තටම මේ දරුවන්ට උගන්වන්නට ඕනෑ කරනවා දරුවෝ සෑම කෙනෙක්ම මේ සමාජයේ සම්පත්. ඉතින් සමාජයට රටට වැඩදායී ආකාරයෙන් යම්කිසි මෙහෙවරක් කිරීම සඳහා බොහෝම වටිනා චරිත බව මේ හැම දරුවෙක්ම ඒ තමන් තුළ ඇති දක්ෂතා වැඩි දියුණු කරගත්තට පස්සේදී සමාජයට වටිනා දරුවන් බව කියා දිය යුතුයි. ඒ වගේම මේ දරුවෝ ගත්තහම මේ දරුවන්ගේ ඒ ජීවිත කුඩා අවදියේ පටන් විශ්ලේෂණය කරලා බලනකොට මොවුන් දහම් පාසලෙන් ගිලිහී ගිය දරුවන් බවට පත් වෙනවා. ඒ වගේම පාසලේ ඒ ගුරු භවතුන්ගෙන් ගිලිහී ගිය දරුවන් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔවුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන තාක් කල්ම ඒ කියන හොඳ ගුණධර්ම සංවර්ධනයක් මාර්ගෝපදේශනයක් ලබා ගන්න බැරි වෙච්ච තැනටපත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි කුඩා අවදියේ පටන්ම දරුවන්ට පොතපත අරගෙන දීලා පාසල් යවලා ඒ කටයුතු කළ පමණින් යහපත් දරුවෙක් අපට නිර්මාණය කර ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ.
ඉතින් වත්මන් සමාජයේ දිහා බලනකොට තමන්ගේ දෙමාපියන්ට දරුවන් පිළිබඳව සොයා බලන්න වෙලාවක් නැහැ. ඉතින් ඒ දරුවෝ තමන්ට ඒ ලැබෙන අත්දැකීම් අනුව කටයුතු කරනවා. ඉතින් අපට ඒ දියුණු රටවල පවතින සමාජ තත්ත්වයේ පිළිබඳව හොයලා බලනකොට ඒ දරුවෝ හොඳ අත්දැකීම් තුල ජීවත් වෙන දරුවෝ. ඉතින් බලන්න ඒ අය හරීම ගෞරවාන්විත පිළිගැනීමක් ඒ අයට ලැබලා දීලා තියෙනවා. ඒ වගේම ඒ දරුවන් බොහෝම හොඳ ගුණධර්ම ජීවිතයට කුඩා අවදියේ පටන්ම පුරුදු කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ගත්තහම මේ වගේ හිංසාකාරී හැඟීම් ඒ අය දන්නේවත් නැහැ. මොකද කුඩා අවදියේ පටන්ම හොඳ විනයක් ඇතිව යහපත් සංස්කෘතියක් ඇතුව නිර්මාණය කරපු දරුවන් බවට ඒ අය පත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපේ දරුවෝ ගත්තහම ඒ වගේ යහපත් පරිසරයක හදා වඩා ගන්න දෙමාපියන් වශයෙන් ඒ වගේම ඒ දරුවන්ට වග කියන වග කිව යුතු අය වශයෙන් ඊටම හොඳින් කල්පනා කරන්නට ඕනි කරනවා. කුඩා අවදියේ පටන්ම දරුවෙක් හැදෙන වැඩෙන පරිසරය යහපත් පරිසරයක් බවට පත් කරන්නට ඕනි කරනවා. දැන් අපි දන්නවා අර ගිරා පෝතකයන් දෙදෙනෙක් එක කූඩුවක් කඩාගෙන දෙපැත්තකට වැටුණා. කන්දින් පල්ලෙහාට වැටුණා. ඉතින් එතකොට එක ගිරවෙක් වැටුණා හොර රංචුවක් ගාවට. අනිත් ගිරව වැටුණා තාපසයන්ගේ පැත්තට. ඉතින් එහෙම වැටුණාට පස්සේදී අර තාපසයන්ගේ පැත්තට වැටිච්ච ගිරව හරීම හොඳින් වචන හසුරවන්න හොඳ යහපත් ගිරවෙක් බවට පත් වෙච්ච කතාව. ඒ වගේම අර අනික් පැත්තට වැටිච්ච ගිරව බලන්න අර හොර රංචුවට වැටිච්ච නිසා ඒ වචන කතා කරන විදිහ හැසිරීම හරිම අයහපත් එකක් බවට පත් වෙච්ච බව සඳහන් වෙනවා. ඉතින් එතකොට අපිට ගන්න තියෙන ආදර්ශය එයයි දරුවන් වශයෙන් හොඳ පරිසරයක් තුල අපි හදා වඩා ගත්තේ නැත්නම් එහෙම ඒ දරුවන් අයහපත් දරුවන් බවට සමාජගත වෙනවා. තමන්ගේ පවුල් පරිසරයේ දරුවෙකුට හරිම විශේෂයි. අම්මා තාත්තා උනත් ඒ දරුවන් ඉදිරියේ බොහොම නොසන්සුන්කාරී ආකාරයෙන් ඒ ගැටුම්කාරී තත්වයන් ඇති වෙන ආකාරයෙන් ඒ දරුවට ඒවා පෙනෙන්න සලස්වමින් කටයුතු කළොත් එහෙම ඒ දරුවන් ඒ තුලින් යමක් උකහා ගන්නවා. ඒ නිසා ඒ ලබා දෙන අත්දැකීම් යහපත් අත්දැකීම් බවට දරුවන්ට අනිවාර්යෙන් පත් කරන්නට ඕනි කරනවා. එහෙම යහපත් අත්දැකීම් බවට පත් කරනකොට තමයි දරුවන් ඒ තුලින් යමක් ඉගෙන ගන්නේ. ඇත්තටම පූර්ව ප්‍රසව අවධිය කියලා ළමා මනෝවිද්‍යාඥයන්ගේ සඳහන් වෙනවා. ඒ පූර්ව ප්‍රසව අවධියේ දරුවෙකු ඇති දැඩි වෙන කාලය මාස 9ක කාලයක්. එතකොට බාහිර පරිසරයේ ඒ දරුවාට ඇසෙන දේවල් ඒ සියල්ලක්ම sannivedanaya වෙන බව සඳහන් වෙනවා. ඒ වගේම කුඩා ලදරු අවධියට පත්වෙච්ච දරුවා හැදෙන වැඩෙන වයසට වෙනකම්ම යහපත් වූ අත්දැකීම් ලබා දෙන්න දෙමාපියන් අනිවාර්යෙන් කටයුතු කරන්න ඕනි කරනවා. ඒ දියුණු රටවල දරුවන් ගත්තහම කිසිම ආකාරයකින් දෙමාපියන්ට ඒ වගේම අසල්වැසියන්ට පාසලක ගුරු බවතුන්ට කවදාවත් දඬුවම් කරන්න හැකි වාතාවරණයක් නැහැ. එයාට දඬුවම් කරන්න බෑක නීතියෙන් තහනම් කරලා තියෙනවා. ඒ වගේම ඒ දරුවන්ට බොහොම සුරක්ෂිත පරිසරයක් ගොඩනගලා දීලා තියෙනවා. ඒ දරුවන් දිහා රවලා බලන්නවත් බෑ. ඒ තරම්ම යහපත් ආරක්ෂිත පරිසරයක් දරුවන් තුළ තියෙනවා. ඉතින් මේ නීති රීති පමණක් අපේ සමාජයේ සමාජගත වුණාට ඒවා ක්‍රමවත් ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැති එක බරපතල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ කාරණය ඇත්තටම අපේ පාසල් දරුවන්ට බොහෝ සෙයින්ම අභියෝගකාරී තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. ඇත්තටම මත්ද්‍රව්‍ය වෙලෙන්දන්ට ගොඩාක් වෙලාවට ඉලක්කගත වෙන්නේ අපේ පාසල් දරුවෝ. ඉතින් තරුණ දරුවෝ අරගත්තට පස්සේ ගොඩාක් වෙලාවට මේ විකෘති මානසික හැඟීම් ඇතිවීම සඳහා ප්‍රමුඛ කාරණේ බවට පත් වෙලා තියෙන්නේ මේ මත්ද්‍රව්‍ය භාවිතය. ඉතින් මෙවැනි දේවල් මේ දරුවන් අතරින් ඒ දරුවන්ගේ අත්දැකීම් බවට
පත් නොකරන්නට වැඩිහිටියන් වශයෙන් අනිවාර්යෙන් කටයුතු කළ යුතු වෙනවා. ඉතින් එහෙම වුණාම තමයි සාර්ථක දරුවෙක් බවට හොඳ පෞරුෂයෙන් යුක්ත දරුවෙක් බවට පත් කරගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම දරුවන්ට අද වත්මන් පරිසරය තුළ ලොකු ගැටලුවක් පවතිනවා, ප්‍රායෝගික ගැටලුවක් පවතිනවා. මතකයේ දුර්වලතා, උගන්නන කිසිම දෙයක් එයාලට මතක හිටින්නේ කියලා කියනවා. ඉතින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිනතුනේ සංඝාරව සූත්‍රයේදී එක්තරා දේශනාවක් කරලා තියෙනවා. ඉතින් බලන්න මේ වේද මන්ත්‍ර කටපාඩමින් ඒ බමුණන්ට හොඳට කියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඇයි මෙහෙම කියලා භික්ෂුන් වහන්සේලා ප්‍රශ්න කරනවා. ඉතින් ඒ වෙලාවේදී ඒ අවස්ථාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මතකයේ පවතින කාරණා පහක් මුල් කරගෙනයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන විදිහට ඒ කාරණා පහ යම් කිසි කෙනෙක්ගේ මනසේ පවතිනවද එතකොට සාර්ථක මතකයක් තියෙන විදිහක් නැහැ. කාමච්ඡන්ද කියලා කියන්නේ කැමති දේවල් පස්සෙම නිරන්තරයෙන් යනවා නම් ඒක වැරදි දෙයක්. ඒ වගේම ව්‍යාපාද කියන්නේ තරහවම තියෙනවා නම්, හරිම ද්වේෂකාරී හැඟීම් මනසේ පවතිනවා නම් ඒත් තමන්ගේ මනස යහපත් මනසක් බවට පත් වෙන්නේ. ඒ වගේම නිදිබර කම්මැලි ස්වභාවයක් මනසේ තියෙනවා නම් තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච කියන්නේ පසුතැවීමක්. තමන්ට එළඹ ගන්න බැරි වෙච්චි, අරමුණුගත නොවිච්චි කාරණාවන් පිළිබඳව පසුතැවෙනවා. අනේ මට මේක කරගන්න බැරි වුණා කියලා පසුතැවෙනවා. ඒ පසුතැවීමත් හොඳ නෑ. ඒ වගේම සැකයක් යම් කිසි විදියට තියෙනවා නම් ඒකත් තමගේ ජීවිතයට හානිදායකයි. ඒ නිසා යහපත් ආකාරයේ පාරිශුද්ධ පිරිසිදු වූ මනසක් කෙනෙකුට ගොඩනගා ගන්න බැරි ස්වභාවයක් තියෙනවා නම් ඒ ස්වභාවය සම්මා සම්බුදු පියාණන් වහන්සේ සංඝාරව සූත්‍රයේදී මේ විදිහට දේශනා කළේ. ඒ නිසා හොඳ මතකයක් පවත්වාගෙන තමන්ගේ ජීවිතය සාර්ථකත්වයට පත් කරගන්න මේ අධ්‍යාපනික කඩයිම මේ තරුණ අවධිය තුළ සම්පූර්ණ කරගන්න හොඳ අත්දැකීම් බවට තමන්ගේ ජීවිතයේ මේ දහම තුලින් තමන්ගේ ජීවිතය උපවත් කරගන්න දරුවන් වශයෙන් කල්පනා කරන්නට ඕනි කරනවා. ඉතින් ඒ නිසා උත්සාහයෙන් යුක්තව සංයමයෙන් යුක්තව එළඹ සිට සිහියෙන් යුක්තව දරුවන් කටයුතු කළාම ඔබට මේ ජීවිතය ධර්මයේ තුලින් හරීම ලස්සන ඊටාම සාර්ථක වෙච්ච ජීවිතයක් බවට දරුවන්ට පත් කර ගන්නට පුළුවන් අවකාශය උදා වෙනවා. ඒ නිසා ඔබ හැම දිනාටම මේ ධර්මය ඒට උපකාරයක්ම වේවා කියා හැම දිනාම ප්‍රාර්ථනා කරන්න. අදත් හිමිදිරි උදෑසන මේ විදිහට එහිපස්සිකෝ සඳහන් වැඩසටහන තුලින් ශ්‍රවණය කළ ධර්මයේ තුලින් ඔබට රැස් කර ගන්නට යෙදුණු අනන්ත කුසල් පින් අපි සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමු. මියගිය සියලු ඥාතීන්ටත් ඔබත් මාත් හැදූ වැඩූ සියලු දෙමාපියන්ටත් මේ පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ස්වර්ණවාහිනී නාලිකාවේ අධිපතිතුමන් ප්‍රමුඛ එහිපස්සිකෝ සඳහන් වැඩසටහන් ගෙන එන අධ්‍යක්ෂකතුමන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ හැම දිනාටම පින්වන්ත මාධ්‍ය ගමනක් යන්න මේ පින් උපකාරයක්ම වේවා. හැම දිනාටම මේ ජීවිත පරලෝ සසර ගමන කෙලවර උතුම් ගෞතම සම්මා සම්බුදු සසුනේදීම උතුම් සැනසීම උදා කරගන්න මේ පින් හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න කාන්තිමත් තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ සූවිසි අනන්ත සම්මා සම්බුදු ගුණ බලයෙන් යහපතක්ම සැනසෙල්ලක්ම සිද්ධ වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.